හයි ළමයි ඉතින් ඔයාලට කොහොමද? ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද අපි බාබිකියු නයිට් එකකට යන්න තමයි හදන්නේ. මං හිතුවා ඔයගොල්ලෝවත් අපේ මේ බාබිකියු නයිට් එකට යන්න එකතු කරගන්න ඕනි කියලා. ඉතින් අද අපි යන්නේ මමයි හබීබෝලේ අපේ යාළුවෝ ටිකකුයි. ඉතින් අපි ගිහිල්ලා හම්බ වෙමු. Hai. Piawa. Masne. Ida naya කොහෙවත් කට්ටිය ඔක්කොම තැන් අල්ලගෙන. Parking problems. Parking problems, hot problems. තරු පිරුණු ලස්සන අහසක් යට රැක් එළි වෙනකන් සුව පහසුව ගත කරන්න ඔයත් ආසද? ඉතින් ඔයත් අබුඩාබි ඉන්න කෙනෙක් නම් මෙතන තමයි ඔයා හොයන ඒ ලස්සනම හොඳම තැන කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් අද අපි මේ කැම්පින් නයිට් එකට ආවේ අල්වත්බා කියන කැම්පින් කරන්න පුළුවන් විදිහට හදලා තියෙන ලස්සන තැනකට. මෙතනට එන්න අබුඩාබි සිටි එකේ ඉඳන් යන්නේ විනාඩි 50ක් විනාඩි 55ක් වගේ කාලයක් විතරයි. ඉතින් මෙතනට ඔයා එනවනම් මෙතන එන්ට්‍රන්ස් සම්පූර්ණයෙන්ම ෆ්‍රී. ඒ වගේම මෙතන 24 hours-ම ඕපන් කරලා තමයි තියෙන්නේ. ඒ වගේම මෙතන නිදහසේ නිස්කලංකව කැම්පින් කරන්න පුළුවන් ලස්සන වටපිටාවක් වගේම හොඳ පහසුකම් ටිකකුත් ඒගොල්ලෝ අපිට සපයලා දීලා තියෙනවා. ඉතින් වොෂ්රූම්, ඒ වගේම බාබකියු ග්‍රිල්, picnic tables, public toilets මේ හැමදේම තියෙන හරිම ලස්සන තැනක්. ඒ වගේම මෙතන ඔයගොල්ලන්ගේ සුරතල් සත්තුවේ කියන්නේ pets allowed තැනක්. ඉතින් මේ වගේ ලස්සන හවසක මේ වගේ ලස්සන තැනක ඔයා නිදහසේ ඔයාගේ කාලය ගත කරන්න පුළුවන්. ටිකක් රිලැක්ස් වෙන්න. ඉතින් අපි සතියක් පුරාවටම ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවනේ නේද? ඉතින් ඒ වගේ මහන්සි වෙලා වැඩ කරලා සති අන්තේ ලස්සන සතියක් කරගන්න, ලස්සන නිදහසේ ගෙවන්න පුළුවන් ලස්සනම තැනක් තමයි මෙන්න මේ කැම්පින් ප්ලේස් එක. ඉතින් මේ හවස ගෙවිලා යන්නේ හරිම ඉක්මනින්. අපේ ටෙන්ට් එක අපි හදාගෙන අපි දැන් ලෑස්ති වෙන්නේ අපි කට්ටියත් එක්ක එකතු වෙලා හොඳ කොෆි එකක් බොන්න. ඉතින් මේ ඉරව හැගෙන යන හවස චූටි කූල් එකක් තියෙනවා ඇඟට. ඉතින් අපි හිතුවා අපි කට්ටියත් එක්ක එකතු වෙලා හොඳ කොෆි එකක් හදාගෙන බීලා චුට්ටක් නිදහසේ ඉඳලා රෑ කෑම හදන්න පටන් ගන්න. ඉතින් අපි කොෆි බීලා චුට්ටක් නිදහසේ කතා කර අපේ කාලය ගත කරා. ඉතින් දන්නේම නැතුව හිමින් රෑ වුණා. ඉතින් අපි දැන් ලෑස්ති වෙන්නේ අපේ රෑට කෑම ලෑස්ති කරගන්න. ඉතින් අපි කට්ටියත් එක්ක එකතු වෙලා හරිම සතුටින් හරිම විනෝදෙන් ඉතින් විහිළු තහළු කරන ගමන් කතා බහ කරන ගමන් අපි රෑට කෑම හදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපි හරිම සතුටින් තමයි මේ රෑ ගත කරන්නේ. හරිම ආසයි මේ වගේ ලස්සන අත්දැකීම් අපේ ජීවිතේට එකතු කරගන්න. ඉතින් ඉඩක් ලැබෙන හැම වෙලේම ගෙදරින් චුට්ටක් එළියට ඇවිල්ලා මේ වගේ යාළුවත් එක්ක හබිබෝලේ එක්ක මේ වගේ ලස්සන නිදහස් තැනක නිදහසේ කාලය ගත කරන එක මගේ මනසට ගෙනත් දෙන්නේ හරි නිදහස් හැඟීමක්. ඉතින් මේ තමයි UAE වල කැම්පින් සීසන් එකේ අන්තිම වගේ කාලය. මොකද ඊට පස්සේ පටන් ගන්නේ රස්නේ කාලය නිසා රස්නේ කාලෙට එළියට ගිහින් මේ වගේ රැයක් ගත කරන්න ටිකක් අමාරුයි. මොකද ගොඩාක් රස්නේ නිසා. ඉතින් අපි මේ ආවේ පෙබරවාරි මාස නිසා මේ කාලේ වෙදර් එක හරිම නෝමල්. ඒ කියන්නේ ගොඩාක් සීතලත් නැහැ, ගොඩාක් රස්නෙත් නැහැ. හරිම ඇඟට සනීප වෙද එකක් තමයි මේ වෙලාවේ තිබ්බේ. ඉතින් දැන් අපි මේ කෑම ලෑස්ති කරගන්න තමයි හදන්නේ යාළුවොත් එක්ක එකතු වෙලා. මේ වෙනකොට නම් මට නම් චුට්ටක් සීතලයි. ඉතින් දැන් අපි කෑම කන්න තමයි ලෑස්ති වෙන්නේ. කෑම කාලා චුට්ටක් අපි කතා බහ කර ඉඳලා ඉතින් මට නම් චූටි නිදිමතක් ආවා. ඉතින් මම නිදියන්න තමයි ලෑස්ති වෙන්නේ. හබිබෝලේ යාළුවෝ ටිකයි ඒගොල්ලෝ ඕමි සෙල්ලම් කළා ගොඩක් වෙලා රෑ වෙනකන්. ඉතින් මම ආවා
අපේ ටෙන්ට් එක ඇතුළට චුට්ටක් නිදාගන්න කියලා හිතාගෙන ඉතින් දැන් මං ලෑස්ති වෙන්නේ මගේ ටෙන්ට් එක ඇතුළට ලස්සනට අස් කරගෙන නිදාගන්න තමයි. ඉතින් එහෙනම් අපි උදේට හම්බ වෙමු. good night. Good morning. good morning නින්ද ගියා හොඳට? Hello, good morning. ඔන්න අපි දැන් තමයි නැගිට්ටේ. දැන් වෙලාව 6:00යි. මං නැගිටලා වොෂ්රූම් එකට ගියා. හබි බෝලි තාම නිදි. ටිකක් සීතලයි. මෙන්න මේ විදිහට තමයි එළිය view එක තියෙන්නේ. මේ හබි බෝල මෙතන. ඉතින් මේක ජීවිතේට වෙනම එක්ස්පීරියන්ස් එකක්. උදේ පාන්දර නැගිට ගමන්ම ඇහෙන්නේ කුරුල්ලෝ කෑ ගහන සද්දේ. ඉතින් මේ වගේ අත්දැකීමක් අනිවාර්යයෙන්ම ජීවිතේ විඳින්නම ඕනි. බබා දොයිය බබා. morning Good morning. Breakfast එක ready. Breakfast ගන්න යන්නේ. ඔයාගේ කැම්පින් එක්ස්පීරියන්ස් එක කියන්න කොහොමද? හොඳයිද? හොඳයි. ඔයා එන්ජොයි කරාද? ඔව් ලස්සන්ට වැටි ඔක්කොම කෙරුණා නින්ද ගියා? ක්ලයිමේට් එක හොඳයි හින්ද ගියා හොඳට හරි හස් අල්ලත් වගේ කැම්පින් ග්‍රවුන්ඩ් එක හොඳයි ඕගොල්ලොත් එන්න. අල්වත් බා අල්වත් බා. එහෙනම් අපි දැන් හදන්නේ අපේ බඩු ටික ලෑස්ති කරගෙන ගෙදර යන්න. දැන් වෙලාව කීයද පිටිය? 42යි 7:00යි. අපි බ්‍රෙක්ෆාස්ට් එකක් ගත්තා. එහෙනම් යන්න ලෑස්ති වෙමු.